මීඩියා ඉගෙන ගන්න ආස. ඔයාලා ඒත් කම්මැලි. එන්න මාත් එක්ක ඉගෙන ගමු. 13 ශ්‍රේණියේ පළවෙනි පාඩම නිර්මාණාත්මක සංවේදනය. විද්‍යුත් මාධ්‍යයේ නිර්මාණශීලීත්වය සහ නිර්මාණශීලී භාෂා භාවිතය. ගුවන්විදුලි මාධ්‍යය. දැම්මම ගුවන්විදුලි මාධ්‍යය ගැන කෙටි හැඳින්වීමක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ගුවන්විදුලිය හඬ ආත්මය කොටගත් ප්‍රබල සංවේදන මාධ්‍යයයි. ගුවන්විදුලි භාෂාව මිනිස් හඬ, සංගීතය, ස්වභාවික ශබ්ද, ශබ්ද ප්‍රයෝග හා නිහඬතාව සංකලනය සකස් වූවකි. ගුවන්විදුලි මාධ්‍යයේ විවිධ වැඩසටහන් ප්‍රකාශනය වේ. ප්‍රවෘත්ති, ගීත, දැන්වීම්, ගුවන්විදුලි නාට්‍ය, වාර්තා වැඩසටහන් හා සාකච්ඡා යන ආදිය ඒ අතර වැදගත්. ගුවන්විදුලි මාධ්‍යයේ වැදගත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ග්‍රාහක ස්ථානයේ සිටින පුද්ගලයා. හඬ නිර්මාණාත්මක ලෙස භාවිතා කරන්නේ වැඩසටහන් ආකෘතියක් වශයෙන් නව්‍ය සම්පාදනය කරන්නේ ග්‍රාහක ස්ථානයේ සිටින ශ්‍රාවකයා ඉලක්ක කරගනිමින්. ඔයාලා දැනුම බෙදා ගැනීමේ වීඩියෝ බලන්න ආසයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ස්ටඩි ස්ටෝරි